ප්‍රසාදයෙන් යුක්ත බව අවිත්තම් ප්‍රසාදයෙන් යුක්ත බව බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන වාසය කළා. ධර්මයේ කෙරෙහි සිත පහදවාගෙන වාසය කරනවා. සංඝයා කෙරෙහි පැහැදුණු සිතින් වාසය කරනවා. එතකොට මිනිස්සු කතා වුණා මං සරණ ගියපු සංඝයා මෙහෙම නෙමෙයි. මං සරණ ගියපු සංඝරවණ සුපටිපන්නයි. උජුපටිපන්නයි. ඥායපටිපන්නයි. මෙහෙම මේ වැදගිලි පෝච්චියක වතුර චුට්ටක් වුණා කියලා මෙහෙම රණ්ඩු සරුවලල්ලගෙන නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන සිටිනවා. ධර්මයේ කෙරෙහි සිත පහදවාගෙන සිටිනවා. ශ්‍රාවක සංඝයා කෙරෙහි සිත පහදවාගෙන සිටිනවා. ඊළඟට ආරිකාන්ත සීලයෙන් යුක්තයි. ආරිකාන්ත සීලයෙන් යුක්තයි. ආරිකාන්ත සීලය කියන්නේ පංචශීලීමයි. හැබැයි පංචශීලයේ ආරිකාන්ත සීලය කියන්නේ සිල්පද කඩා ගන්න නැතුව වාසය කිරීමයි. මේ සිල්පද පුරුදු කරන්නේ ධර්ම මාර්ගයේ අංගයක් හැටියට සිතට සතුටක් ඇති වෙන විදිහට. මොකද සිතට සතුටක් හටගත්තා මේක සමාධි සංවත්තනිකයි. සමාධි සංවත්තනිකයි කියන්නේ සිතේ තැම්පත් භාවයට සිත සමාධිය ඇති වෙන්න ඒ සීලය උදව් වෙනවා. මේ විදිහට ආරිකාන්ත සීලයෙන් යුක්තයි. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා අනේපිඩ සිටුමාට ගෘහපතියේ මේ සෝතාපට්ටි අංග 4න් යුක්තයි. සෝතාපට්ටි අංග 4න් යුක්තයි. සෝතාපට්ටි අංග 4න් යුක්ත බව එතකොට මේ බය වෛරය ඇති වෙන කරුණු පහ නැති වෙලා සෝතාපට්ටි අංග 4න් යුක්ත වෙලා මොනවද මේ සෝතාපට්ටි අංග 4? භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම. ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම. ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීම. ආරිකාන්ත සීලය. මේ කියන කරුණ වලින් යුක්ත වීම. ඒකේ මේ සෝතාපට්ටි අංගයන්ගෙන් යුක්ත වීම. ඊළඟට පින්වත්නි ඊළඟ කාරණේ ආර්ය න්‍යාය ප්‍රඥාව